මෙයා 3යි. මෙයා n ධන 2යි. ඒ කියන්නේ n ධන 5යි. මම තා පාවිච්චි කරමුනේ දත්තේ මොකද්ද? අවසන් මුළු පීඩනය. ඔයා දාන්න අවසන් පද්ධතියට PV සමාන nRT. මුළු පීඩනයේ දීලා. අවසන් පද්ධතිය මුළු පරිමාව කියන්නේ ওই තුනේ එකතුව. ඒ කියන්නේ මේ ගානම තමයි. n දැන් දන්නෝ n ධන 5යි. r දන්නෝ t දන්නෝ. මේ මුළු ප්‍රකාශනයම ලියලා බැලුවම ඔයා දන්නේ නැත්තර සිම්පල් n විතරයි. තීකණේ අහන්නේ. සිම්පල් n කියන්නේ මෙයාගේ ආරම්භක ගාන. ඒක විතරයි දන්නේ නැත්තේ. අවසාන පද්ධතියට PV සමානයි nRT දාන්න. මේ තංගල්ලේ පන්තියක යන්න ඕන ගුරුවරයා තීරණය කරන හොඳම පාඩමක් වායුව. අපි කවුරුත් මේ ටවුන් එකේ වායුව ගණන ඉවරුනාම ආ පොත් ගුරු 5ක් ඉන්නවා නම් ඒ පහම එක ළඟ තියලා බලන්න ඔන්ලයින් ක්ලාස් එකක් තියලා බලන්න. මේ දේශිකේ ඔන්ලයින් යන ළමයි කීප දෙනෙක් ඉන්නවා. ඒ පන්තියක පොතකුත් ළඟින් තියලා බලන්න. අපිට වඩා එක ගාණක් හරි ක්වොන්ටිටි එකෙන් හරි ක්වොලිටි එකෙන් හරි දෙකෙන් ඕනේ එකකින් හදලා තිබුණොත් හරි. ඔය මට්ටමේ ගණන් හදලා තිබුණොත් හරි. තියරි ඔය මට්ටමට වඩා පොඩ්ඩක් හරි කරලා තිබුණොත් ඔයාලා ඔක්කොම මේ පන්තිකට යන්නේ. මම ඔක්කොම බලලා දෙන්න ගියා කියන්නේ. මේ හරිද? ගේමන්නේ. පීඩණය දීලා තියෙනවා. පරිමාව මේ ගාන. n කියන්නේ අවසාන මුළු මවුල ගාන. n ධන 5යි. r නේ t 400යි නේ. මේකම තමයි ලියන්න තියෙන්නේ. මේකෙදි n ධන 5 දාන්න ඕන. p දීලා තියෙනවා අර මුළු පීඩනේ. එතකොට n එනම. එච්චරයි. උපවා හොයාගන්න. ඒක ඉවර නම් 24 හදන්න 24 පොඩි කරෙක්ෂන් එකක් දැම්ම කරලා දෙන්නම්. ඔය පටන් ගන්න තැන තියෙන්නේ 23 හදන්න එපා. ඒකට තාම දත්තමදි 23 ගෙදරදී අද හදන් දෙනවා. එක වැඩි කිරීම 10 5යි. එක වැඩි කිරීම 105යි කියලා නේ තියෙන්නේ. හරි එච්චරයි. ඉතල මේක වැඩි ඉවර කරන්න. අර අතන මෙතන n කියලා එකක් දා ගන්න ඕන. ඒතර මෙතෙන්ට n එකතු වෙනවා. වැඩේ එකල ඉවර කරන්න. දාහතර කොහොම හරි කට්ට කාගෙන 24 කොහොම හරි කට්ට කාගෙන ටිකක් හරි ලියන්න. දැන් තේරෙනවද මේ ගුරුවරු මේ ඇයි යෝන් ගණන් දෙකක් විතර හදලා යන්නේ කියලා. ඒක හදන්න ගියාම බෑනේ. ඒක බෑ කියලා ඔයාලට තේරෙනවා. තව හදලා ඕන ප්‍රැක්ටිස් කරන්න. මේක හදපු ළමයි ඉන්නවා හැබැයි 10ක් 20ක් විතර. ඔයා නෙමෙයි. ඉන්නවා හැබැයි. හරිද? මේ සමහර ළමයි මේ ගාන හදන්න තියෙන දිගම ක්‍රමෙත් හොයාගෙන තිබුණා හොඳයි ඒකත්. මේ මම අපේක්ෂා කරන ක්‍රමයට හදපු ළමයිදුත් හිටියා. තාම හොඳයි ඒකත්. මේ ගානක් විදිහට ලිව්වම ලැජ්ජ හිතෙනවා. එයි ළමයි හිතන්නේ නැත්තේ කියලා. මේ විසි 24 හරියට අහන්නේ. කෙල්වින් 300කදී පීඩනය එක වැඩි කිරීම 10.5 පැස්කල් පරිමාව V වන දෘඩ භාජනයක් තුල ඔක්සිජන් 3.2 ග්‍රෑම් සාම්පලයක් තියෙනවලු.
මේකට සෙට් කරනවලු තවත් පරිමාව v වෙන භාජනයක්. ඒතර දැන් මේකත් v මේකත් v. v වෙන භාජනයක් සම්බන්ධ කර වායුව මේ දෙකේම පැතිරෙන්න ඉඩ අරිනවලු. අනතුරුව සම්බන්ධිත භාජනවල උෂ්ණත්වය කෙල්වින් 400 දක්වා වැඩි කර ගන්නවලු. මේකේ පීඩනය 2 වැඩි කිරීම 10/5 දක්වා ඉහළ නගිනතුරු දැන් මේකේ ඕටෝතුත් ඉන්නවා. ඊට අමතරව x කියලා කෙනෙක්ගේ ග්‍රෑම් 8.8ක් දානවලු. වායු දෙක පරිපූර්ණ බව හැසිරෙන වණන් මෞලික ස්කන්ධය. රූප සරහනක් ඇඳ ගන්න කියන එක අනන්ත කියන්නේ ඕකට. බලන්න කොච්චර මේ ගාන ලේසිද? ඔයා එක චුට්ටක් අවුට් ඔෆ් ද රේම් හිතන්න කැමති නෑ. අපි ඔය කෑල්ල හදාගත්තේ නැත්තම් මේ අර හිතනවා කියන එක එන්නෙම නෑ. අපි ඒකයි කියන්නේ අර මේ තුරු විෂයන් පහලට දානව නෙවෙයි. වෙන විෂයන් වල ඒ තුනක් ගන්න කෙනෙක් ඒ කියන්නේ මොන හරි විෂයකට ඒ අකුරක් ගන්නවට වඩා සයන්ස් වල S එකක් ගන්න එකේ යන ගමන වැඩි කියන්න බෑ. හැබැයි යාගේ තියෙන IQ එක නම් වැඩි අනිවාර්යයෙන්. ඒක මාර වෙන වැඩක්. මේකෙන් එම IQ එකක් හදාගත්තොත් කියලා කේසයකුත් තියෙනවා. දැන් උඹට තියෙනවා අවස්ථා දෙකක්. අවස්ථා දෙකකට මට PV සමාන NRT නිකන් දාන්න හිතෙනවා. මට හිතෙන එකක් මං කරන්නේ. හරි. ඔන්න සමානුපාතයක් දාන්නත් පුළුවන්. R අයින් කළා. හරි තියෙද්දි මොනනම් කරන්නත් පුළුවන්. අන්න නිකමට බලන්න මේ පළවෙනි අවස්ථාවට මම මේක එක අවස්ථාව කියලා ගන්නම්. මේක මම දෙක කියලා ගන්නම්. මම ළමයි එක අවස්ථාවට දානවා එක අවස්ථාවට PV සමාන NRT දානවා. නිකමට බලන්න කොච්චර ගාන ලේසිද ඔයා හිතුවේ නැති ගාන. තාම තේරෙන්නේ නැහැ. ලේසි කියලා. මේක තුළ පීඩනය එක වැඩි කිරීම 10/5යි. ඒ සමහරවලා මේ පරිමාව හොයලා තිබුණා. මොකටද? පරිමාව V. මේ වෙලාවේ ඉන්න ඔක්සිජන් මවුල ගාන 3.2යි ස්කන්ධේ. ස්කන්ධ තියෙනවා නම් මවුල ගාන ගන්න පුළුවන් මෞලික ස්කන්ධෙන් බෙදලා. එහෙනම් 0.1යි. මම R කියලා ගන්නම්. T කෙල්වින් 300යි. මට දෙන එක ප්‍රකාශනයක්. මම දෙවෙනි අවස්ථාවටත් ලියනවා. තකොට පිටිපස්සට ගියොත් දෙවෙනි අවස්ථාවට ලිය වෙනවා. දෙවෙනි අවස්ථාවට ලියනකොට දෙවෙනි අවස්ථාවේදී පීඩනය 2 වැඩි කිරීම 10/5යි. පරිමාව V වගේ ඒව දෙකක් ඉන්නෝ 2යි V. තරක ඇතුලේ අර ඔක්සිජන් මවුල ගානක් ඉන්නවා. ඒ කියන්නේ මේ ගානක් ඉන්නවා. මේ ගානක් ඉන්නවා. ඊට අමතරව x තුත් ඉන්නවා. x ගේ දාලා තියෙන්නේ 8.8යි. මෞලික ස්කන්ධෙ. ඔන්න මුළු මවුල ගන්න. ඒ වෙලාවේ උෂ්ණත්වය R. මේ සර්වත්‍රාවීමේදී R උෂ්ණත්වය 400යි. මම නිකමට දෙකකින් බෙදනවා. දෙකකින් බෙදනකොට මේ v ට මේ v කැපිලා යනවා. ඒතර v හොයන්න ඕනේ නැහැ ගානේ. මේ සම්පූර්ණ ගාන ලකුණු 75ක්. ඒක විනාඩි 5න් හදන්න පුළුවන් ඊට වෙලාවට. මේ v ට මේ v කැපිලා යනවා. මේ 10 5ට මේ 10 5 කැපිලා යනවා. ඒතර මේ පැත්තේ ඉතුරු වෙන්නේ 4යි.
මේ R ලියන්න එපා කැපිලා යනවා. බිංදු දෙක කැපිලා යනවා. එතකොට මෙතනින් එනවා 0.1 වැඩි කිරීම 3යි. 0.1 වැඩි කිරීම 3යි. මෙතන 32 3.2 බෙදුවම 0.1යි. 8.8 බෙදීම මෞලික ස්කන්ධ m. මම දෙපැත්ත මාරු කරා. මේ දෙකකින් බෙදලා තියෙන්නේ. දෙකකින් බෙදනකොට අතර එනවා 0.1 ධන 8.8 බෙදීම m වතාවක් 4යි. බලන්න මේ 4ට 4ක් කැපිලා යනවා. ගේමන්නේ එතකොට. යට ඉතුරු වෙනවා 0.1 වැඩි කිරීම 3යි. දැන් මොකද කියේ? ඔබ දන්නේ නැති එකම පදේ මොකද්ද? m විතරයි. ගේම් සොලු කරන්න 44ක් එනවා. මේ දැන් ගේමක් නැහැ මේක මේ දැම්ම හරි 3න් ගුණ කරා 4ට 4 කැපිලා ගියා 0.1 3ක් 0.3යි දෙකක් අයින් කරාම 0.2යි දෙකෙන් බෙදුවම 44යි. මේ හරිද? ඒ කියන්නේ දැන් මේකේ කොට්ටාස 3ක් ඉන්නවා. එක මේ විදිහට ගාන හදපු ළමයි. මේ විදිහටම හදපු ළමයි කිරියා. හොඳයි. දෙක පරිමාව හොයලා ආරුත් ආදේශ කරලා දස විදියකට පද විඳපු ළමයි. ඒ ළමයි දුත් හැබැයි ගාන හැදුවා. හොඳයි. ඒ ළමයි විභාගෙට හිම හදන එකක් නෑ. ළමයි දන්නවා දැන් මේක ඕනේ නෑ කියලා. ළමයි දුත් හොඳයි. තුන මේක හදන්න 4ක් වෙනවා. තමයි try එකක් දීපු ළමයි. උන්ට මුකුත් ලියන්න තේරුණා try එකක් දුන්නා. පහව එහෙම try එකක් දෙන්න ඕනේ මේ වාසනාවයි ඒ දේවල් ඉබේ පහත් වේවි වගේ එකක් හිතන් ඉන්න ළමයි ඉන්න උර්ධව පාතන වෙනවා ටික දවසකින් මේ හරිද ඒක තමයි වෙනවන මොකද්ද අමාරු ගාණක් දෙනකොට ඒවට ඔරොත්තු දෙන්න තරම් වාගේ අමාරු කාලවලට ඔරොත්තු දෙන්න තරම් වාගේ හැකියාවන් හදා ගන්න ඕන නැත්තම් පුළුවන් නම් මේ අමාරු ගණන් දෙන නිසා ඕනම් මේ වෙලාවේ ලේසි පහ ගණන් දෙන පන්ති තියෙනවා. ඔයාලා පාස් කරගෙනත් එනවා. ඒකට යන්න. හරි ලස්සනට කියලා දෙනවා. පට්ට ලේසි. වා ෆේල් වෙනවා. හරි. මේ හදන්න. මොකක්ද අප්පා මේ ගණන්? ගේමන්නේ. ඊළඟ ගානද? මේක ඉවර නම් ඊළඟ ගානද? මේක දීර්ඝ ක්‍රමයකින් හදුවා නම් මේ ක්‍රමයටත් හදා ගන්න. ඒක ගේමන්නේ. පැය 24ම ඇප්ලයිඩ් ෆියෝ ගණන් හදින්න ඉපම් මේ ඒවා යාන්ත්‍රිකයිනේ. මුකුත් හිතන්න දෙයක් නෑ ඒවයි. ඔළුව හැදෙන්නේ නෑ. මේව හදන්න. ඒවත් කරන්න. බදාගෙන කරන්න එපා. ඔළුව හැදෙන්නේ මේවා ඉන්නේ. මීටත් වඩා ෆිසික්ස් කරන්න. ඔය ඊළඟ ගානේ මුල් කොටස් නම් ලේසි ළමයි. ඒව ඕන කෙනෙක්ට කරන්න පුළුවන්. ඒව කරන්න 25 වෙනි ගානේ මුල් කොටස් ලේසි. අප මේ කාටවත් පුළුවන් වෙනකන් තමයි මේ තව හදනවා. ලබන ඔය මුළු ටියුට් එකම ඉවර කරලා තමයි යන්නේ. කවුරු පස්වෙනි පාඩම පටන් ගත්තොත් මම ඕක ඉවර කරලා තමයි යන්නේ. විසිපස්වෙනි ප්‍රශ්නයේ අන්තිමටම තියෙන ඒ කියන්නේ දෙවෙනි එකේ B කොටස B බල්බය තුල NO2 හි ආංශික පීඩනය NO2 හි ආංශික පීඩනය
හරි. මේකෙදි මේ 25 A සහ B බල්බ දෙකෙහි පරිමාව 8.314යි 4.157 වේ. මෙම බල්බ දෙක තුල පිළිවෙලින් මේක 8.314යි මේක 4.157යි. මේකේ පීඩනය එක වැඩි කිරීම 10.5යි. මේකේ දෙක වැඩි කිරීම 10.5යි. බල්බ දෙකම තියෙන්නේ කෙල්වින් 250. A සහ B බල්බ තුල අඩංගු වායු මවුල සංඛ්‍යාවන් පළවෙනි එක මේ හොඳට සුළු වෙන ගාණක්. මම ඒට දානවා PV සමාන nRT. ඒට PV සමාන nRT දානවා. ඒට PV සමාන nRT දැම්මට පස්සේ පීඩනය දීලා තිනවා එක වැඩි කිරීම 10.5යි. මෙයා 8.314යි. n වතාවක් 8.314 වැඩි කිරීම 250යි. හරිද? එතකොට මේක සුළු වුණාට පස්සේ 0.4ක් තමයි මං හිතන්නේ එන්නේ. හරි. මෙහෙම ලියන්න බෑ. මේක ගන්න මීටර කරන්න 10/3 ගුණ කරන්නත් ඕන. n8 එන්නේ මවුල 0.4යි. බීට PV සමාන nRT දැම්මට පස්සේ දෙක වැඩි කිරීම 10.5යි 4.157යි ඝන මීටර කරන්න 10/3 ගුණ කරාට පස්සේ NB තුත් වෙනවා මවුල 0.4ක්. A සහ B බල්බ දෙක සම්බන්ධ කර වායු හොඳින් මිශ්‍ර වීමට සලස්වා ඔය කියන උෂ්ණත්වයෙන් පැවති විට A බල්බය තුල මුළු පීඩනය B බල්බය තුල B2 හි ආංශික පීඩනය මේ NO2 හි ආංශික පීඩනය පළවෙනි කතාව. ඒ බල්බය තුල මුළු පීඩනය හදන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. හරි. මේ වාට තීරුම් ගන්න ඕන දෙවෙනි මම මේ බේසික් concept එක එක ගණන් වලින් තේරුම් කරවන්න යන්නේ. ඔය හදන එක නවත්තන්න. මම එක ප්‍රශ්න වගේක් අහන්න හදන්නේ. මම අහන පළවෙනි ප්‍රශ්නේ. ওই දෙක සම්බන්ධ කරා කියන්නකෝ. ඔය දෙක සම්බන්ධ කරාම A බල්බය ඇතුලේ මුළු පීඩනයයි B බල්බය අතර මුළු පීඩනය අතර සම්බන්ධයක් මට පොඩ්ඩක් විතර කියන්න. A බල්බය අතර මුළු පීඩනයයි B බල්බය අතර මුළු පීඩනය අතර මොකක් හරි සම්බන්ධයක් තියෙනවා නම් කියන්න.
සමානයි. භාජන දෙකකදී පීඩන දෙකක් තියෙන්න බෑ සම්බන්ධ කරාන. එතකොට මුළු පීඩනයේ මුළු සමස්ත පද්ධතියම එකම අගයක්. ඒතර ඔයාව බය කරන්න තමයි සම්බන්ධිත බඳුන් වල වෙන වෙනම භාජන වල පීඩන අහන්නේ. පද්ධතියටම තියෙන මුළු පීඩනය හෙව්වනම් ඒක A භාජනයේ තුල මිල පීඩනය කිව්වත් ඒක B භාජනයේ තුල මුළු පීඩනය කිව්වත් මුළු ඔක්කොගෙම පීඩනය කිව්වත් ඔක්කොම එකයි. එතකොට ඒව එක ගානකින් කියලා දුන්නම ඇති. හැබැයි වායුම ගන්න නැති නිසා තමයි මේ වගේ තව අමාරු එක එක විදිවලට වෙනස් කර කර ගණන් දීදී මේ වැඩි ඉවර කරලා යන්නේ. ඒතර ඇයි එහෙම ඉවර කරලා යන්නේ ඊළඟ පාඩමට නොගිහින් මම අර පැත්තෙන් පාඩම් 4ක් ඉවර කරගෙන තියෙන්නේ දැන් ලං ඉවර වෙන ළඟයි. ඒතර මට අනිත් පන්ති ඒව උගන්වන කාලෙදිත් මේවා හොඳට ඔයාලට ධාරණය කරවන්න වෙලාවක් මම ඉතුරු කරගෙන තියෙන්නේ. ඕගනික් මුලින් කරන්නේ ඒකයි. මේ අපි මේ ටියුෂන් කරපු අවුරුදු කිහිපය ඇතුළතදී කවදාවත් අපිට ආපු නැති චෝදනාවක් තමයි අපි සිලබස් ආවරණය කරන්නේ නැහැ වගේ එකක්. මාස සැලකිය යුතු ප්‍රමාණයකට කලින් අපි ඔයාලට සිලබස් ඉවර කරනවා 3-4කට නම් කලින් අනිවාර්යෙන්ම. ඉතින් එම් ඉවර කරන්නේ මේ වගේ පරිම ගණන් ටිකක් හදලා. හරි. පරිම හදන්න ඕන ළමයි. දැන් නිකන් හිතන්නකෝ මේ ගාන දිලි ඊළඟ ගාන ටික තාම අමාරුයිනේ ගණන් හදන්න. තව හදමු. එතකොට මේක හදන්න පුළුවන් විදි දෙකක් තියෙනවා කිව්වනේ. මොකද්ද විදි දෙක? ඕන්නම් මට පුළුවන් මුළු පද්ධතියම පිවිසමනෙන් ආරටි දැම්මනම්. මුළු පද්ධතියම පිවිසමනෙන් ආරටි දැම්මනම් පිවිසමනෙන් ආරටි දානකොට P කියන එක P total. ඔය ඕනම තැනක මුළු පීඩනය කියලා ගන්නවා. V කියන්නේ ওই දෙකේ එකතුව. N කියන්නේ මවුල ගණන් දෙකේ එකතුව, මවුල ගණන් දෙකේ එකතුවත් හොයාගත්තා. R දන්නෝ T අරකමයි. එතකොට P සමන්නාටි දාලා හදන්න පුළුවන්. තව ක්‍රමයක්. මට අනිත් ක්‍රමයක් තෝරන්නේ. ඔයාලට පේනවද මේකක් තියෙන්නේ කෙල්වින් 250යි. ගානක් ආරම්භක උෂ්ණත්වලම තියලා අවසාන උෂ්ණත්වල තියලා බඳුන් සම්බන්ධ කරලා හදන ගණන් මං ගිය සතියේත් හදුවා. ඒකෙන් වෙන සයින් එකක් ඔළුවට දෙන්නේ. බෝයිල් දාන්න පුළුවන්. බෝයිල් දාන්න පුළුවන්. එක එක වායුවට වෙනම බෝයිල් දැම්මනම් ඒතර මුකුතර ලොකු සුළු කිරීම වෙන්නේ නැහැ. B කොටසට උත්තරේ මුලින්ම එනවා එතකොට. එහෙම ප්‍රශ්නයක් නැහැ. ඔය කියන ඕඩර් එකට ගණන් හදන්න ඕනේ. ඉතින් ඊළඟට එහෙම වෙන මොන තරම්. මේ ඒ වායුවට බෝයිල් දාන්න. එතකොට පීඩන දෙකක් එනවා. ඒ පීඩන දෙක එකතු කරාම මුළු පීඩන එනවා. B කොටසට උත්තර එක සැරේ එනවා. මම නිගමට මේ ඒ වායුව වෙන්නේ Cl2 නේ. මෙයාගෙන් NO2 නේ. Cl2 ට බෝයිල් දානවා. P1 V1 සමානයි P2 V2. හරි. එතකොට P1 කියලා කියන්නේ යාගේ එක වැඩි 10 5යි. V කියන්නේ 8.314යි. එයාගේ P2 ගන්න ඔහොම. මම ඒක PCl2 කියලා ගන්නවා. පරිමාව දැන් මේ දෙන්නගේ එකතුව 12.471යි. හරි. එතකොට PCl2 කියලා කියන්නේ සුළු කරන්න අමාරු එකක් නෙවෙයි. මේ වගේ ඒවම තුනක් මේ මෙතන 2යි අතන 3යි තමයි අර තියෙන්නේ. හරිද? මේ තියෙන්නේ ඒ කියන්නේ මේ 4.157 ඒවා දෙකක් මෙතන තියෙන අතන 3ක් තියෙනවා. එතකොට PCl2 එක සැර එනවා
දෙක බෙදීම 3යි 10යි 5යි. ඔය විදිහට ඊළඟකටත් දාන්න. ඊළඟට දැම්මම ඔයාට ඕන උත්තරයක් එවි. ඔය දෙක එකතු කරන්න අවසාන උත්තරය තියෙනවා. අද දවසේ මගේ අන්තිම ගාන 26. ඒක ලේසි. බෝඩ් එකේ තියෙන කන් ලියන්න එපා හිතලා වැඩ කරන්න. අර බෝයිල් දාලා ගණන් හදනකොට වෙලාව යන්නේ නැහැ. ඒකයි බෝයිල් දාන්න කියලා කියන එක්සෑම් එකේ. නිශ්ශබ්ද වෙන්න. ඕක ඉවර නම් මේ අනික් කට්ටිය දැන් 26 හදනවා. 26ත් මන් ලියනකම් බලන් ඉන්න එපා මිනිස්සුયો. ස්වාධීන මිනිස්සෙක් වෙන්න. පුළුවන් තරම් මේ වගේ පාඩම් වලදී යාළුවෝ නැති තැන් වල වාඩි වෙලා තනියෙන් ගේම ගහන්න. යාළුවොත් එක්ක මේව කරන්න බෑ. හිතන්නනේ තියෙන්නේ. පොඩි දෙයක් ඕනේ ඉතින් ඔළුව. ඔළුව නම් තියනවාද මොලේ නෑ. එනි ප්‍රශ්න. මේ ඔය ගන්න ලේසි 26 හදලා ඉවර කරන්න. ඕක හදපු ළමයි හිටි ඕන තරම්. අන්න ඔය ටෙස්ට් එකේ ලකුණු දෙන්නක් තියෙනවා ළමයි. නෑ අද දෙන්නේ. ඉසු මොනවද දෙන්නේ? අද දෙන්නේ පැනල් එකට වෙන වැඩ නැහැ කියලා හිතුවා.
හරි. හරි. නිශ්ශබ්ද වෙන්න. මේ ළමයි බොහොම හොඳ මට්ටමේ ප්‍රශ්නයක් ඇහුවා. ඒ ප්‍රශ්නේ අතරම හොඳ ප්‍රශ්නයක්. කලින් ප්‍රශ්නේ ඒක තාම හොඳ මට්ටමේ ප්‍රශ්නයක්. Cl2 තිබිච්ච නලයේ තිබුණේ පීඩනය අපි හිතමුකෝ එක වැඩි කිරීම 10 කියන එකේ 10 5 පැත්තක දාලා 1යි කියලා. Cl2 තිබිච්ච එකේ A. P කියන එකේ දෙක වැඩි කිරීම 10 5යි පැස්කල් කියන එකේ 10 5යින් කළා 2යි කියලා. ඒතර ළමයි කැහුවා මේ මෙන්න මෙහෙම එකක්. ඕකෙදි මේ ඒතර අර මේ වෙන්න ඕන B ගේ ඇතුලේ තියෙන යම් ප්‍රමාණයක් අර පැත්තට යන එක විතරක් නෙවෙයිද කියලා. ඒතර දැන් අර ඒ කියන්නේ B ගේ ඇතුලේ පීඩනය වැඩිනේ. දෙක වැඩි කිරීම 10 5ක් තියෙනවා. අරකේ එක වැඩි කිරීම 10 5ක් තියෙන්නේ. B ඒ පීඩනය වැඩි එකේ තියෙන්නේ NO2 විතරයි. පීඩනය අඩු එකේ තියෙන්නේ Cl2 විතරයි. එතකොට පීඩන දෙක සමාන කරන හරින් එහාට යන එක විතරද වෙන්න ඕන කියලා. එහෙම වුණොත් මේ වාජන දෙකට පොයිල් දාද්දී Cl2 එකක විතරනේ ඉන්නේ වගේ එකක් පොළොවට එනවනේ. වායු කලවම් වෙද්දී හිම් වෙන්නේ. විසරණ ශීඝ්‍රතාවය පිළිබඳ ග්‍රැහැම් නියමය කියලා එකක් තියෙනවා. ඒවා නෑ ඉරවල. වායු සමස්ත වාජන පුරා මුළු සමවේදිකව කරනවා. කරලා අවසාන පීඩනය තමයි යාලා මොනවා කරගන්නේද? සමාන කරගන්නේ. වායු මික්ස් කරද්දී ඔයාලා මේතැනට වෙලා ඉන්නේ හිම ඉන්න බෑ. ඒවට පීඩන වලට අමතරව යාලගේ මෞලික ස්කන්ධේමත් බලපානවා. ඉතින් ඒක නිසා වායු එහෙම එක තැනකදී අර මේකෙන් මේකට අවිලා මේකේ Cl2 දැන් මේකේ විතරයි තියෙන්නේ. එහෙම වෙන්නේ නැහැ. ඒක සමස්ත වාජනේ පුරා පැතිරෙනවා. හරිද? එහෙම වෙන්න බෑ. මේ එකක් අහන්න ළමයෙක්ට හිතුණා කියන එක ඒක මරු. වව් පොයින්ට් එකක්. මේ 26 මේකේ 3 වැඩි කිරීම 105 නෙවෙයි. හොඳේ මේ වැඩි කිරීම ලකුණත් එක්ක 105 වගේ එකක් තිබුණොත් ඒක 10 5 තමයි. 105 වගේ වෙන්නේ නෑනේ. හරි. මේ 23 ගෙදරට හොඳේ. මේ ආගන්න මේක අමාරු ගානක් නෙවෙයි. මේකත් අමාරුයි වගේ හිතන අය ඉන්න පුළුවන්. දැන් හිතන්නකෝ B2 වායුව මේ වගේම ගානක් වා කලින් හැදුවද? B2 වායුවගේ පරිමාව දන්නෝ, උෂ්ණත්වය දන්නෝ, පීඩනය දන්නෝ. ඒ කියන්නේ අපිට ඉස්සෙල්ලම මොකද කරගන්න පුළුවන්? B2 ගේ මවුල ගාන හොයන්න පුළුවන්. හරිද? අපිට B2 ගේ මවුල ගාන හොයන්න පුළුවන්. හරිද? PV බෙදීම RT දැම්මනම් හරිනේ. එතකොට පීඩනය 3 වැඩි කිරීම 10 5යි. V කියලා කියන්නේ 2 වැඩි කිරීම 10 ඍණ 3යි.
R 8.3.14 වැඩි කිරීම T කියන්නේ කෙල්වින් 300යි. ඒකට විතරක් එකව දාන්න ඕනේ නේ මම. ඔයාලා දාන්න ඔක්කොටම. මට කියන්නේ NB2 කීයද කියලා? 0.23 2.4යි. මේ පොඩි මේව ටිකක් ලිව්වේ. ওই විදිහටම මේ ඊළඟ එකටත් දාන්න පුළුවන් නේ. Na2 තුත් හොයන්න පුළුවන් නේ. PV බෙදීම RT. පීඩනය 2.2.105යි 3 වැඩි කිරීම 10.5 බෙදීම 8.3.14 වැඩි කිරීම 400යි 0.24යි 2.3යි නේද මවුල ගන්න අත් 300යි මේ මං අහන්නේ මේ මවුල ගන්නවා 2.6යි 0.2යි මේ ළමයින් කියන ඒවා ලියන්නේ හරි මේ වාජන දෙක එකිනෙකට සම්බන්ධ කර උෂ්ණත්වය කෙල්වින් 400ට යවනවලු මෙම සමීකරණයට අනුව වායු සම්පූර්ණයෙන්ම ප්‍රතික්‍රියා වෙනවා නම් මේවයි ගණන් හැදුවන්නේ ළමයි අර පීඩන Q2 පීඩන 2Q වගේ එකක් හැදුවේ මෙතන කටවහ ගන්න තොර ආරම්භයේදී මෙයාගේ මවුල තිබිලා තියෙනවා 0.2.6යි මෙයාගේ ආරම්භයේදී මවුල තියෙනවා 0.2.4යි දැන් මට වැය වෙන ගාන කියන්න පුළුවන් ලස්සනට දැන් මේ අරකම තමයි වැඩේ මෙතෙන්ට වඩා සීමාකාරී කෙනා ගන්න එහෙම ලේසියෙන් හිතනක මෙතෙන්ට වඩා මෙයාගේ ස්ටේකියෝමිතියත් වැඩි තියෙන ගානත් අඩුයි. ඒ ස්ටේකියෝමිතියත් වැඩිලා තියෙන ගාන අඩුයි කියන්නේ අනිවාර්යයෙන්ම ඌ සීමාකාරී. ස්ටේකියෝමිතියත් වැඩි වෙලා තියෙන ගාන අඩුයි කියන්නේ ඌ සීමාකාරී. 0.2.4යි. ඒකෙන් 3න් පංගුවක් මෙතන වැය වෙනවා 0.08යි. එතකොට end එකේදී මෙතන තියෙන්නේ 0.18යි. මෙතන මොකුත් ඉතුරු වෙන්නේ නැහැ. මේ වගේ දෙගුණයක් හදනවා 0.16යි. මේ පද්ධතිය තුල මුළු පීඩනය අහන්නේ. දැන් මුළු මවුල ගාන දන්නවා. හරිද? මම පද්ධතියට දානවා PV සමානයි nRT. මුළු පීඩනය P total. පරිමාව දැන් මේ දෙන්න. මොකද කියෙන්නේ? මොකද ප්‍රශ්නේ? මොකද කියන්නේ? මොන ප්‍රශ්නයක් තියෙනවද? ඉතින් හරි. හරි. මම ලියපු සමීකරණ වලදී නෙන්නේ. ඊළඟට මේක ප්‍රශ්නයක් කියලාද කියන්නේ? මෙතන එකයිනේ. මෙතන දෙකයිනේ. ඉතින් මේ වගේ දෙගුණයක් හැදෙන්න එපා අතන. ඒතර v කියන්නේ මේ පරිමාවයි මේ පරිමාවයි දෙකේ එකතුව 3යි 2යි 5යි 5 වැඩි කිරීම 10 3යි. මවුල ගාන කියලා කියන අවසාන වශයෙන් මේ දෙන්නගේ එකතුව. ඒක හොයලා දාගන්න මේ පැත්ත බලන්න.
ඉක්මනට යන්න ළමයි. පැයකමාරයි තියෙන 12 කාල වෙන්න ගත්තා. මේ නිශ්ශබ්ද වෙන්න. නිශ්ශබ්ද වෙන්න. හරිද? කොහොමද ඉක්මනට කියන්නේ? කොහොමද? මම සාත්‍රකේ ඉන්නේ. ඔව් ඒසී හෝල් එකේ ඉන්නේ දැන් පන්ති කරා. හරි මේ දැන් නිශ්ශබ්ද ෆිසිකල් කෙමිස්ට්‍රි මොන වගේද කියලා නිකන් තේරෙනවද? හොඳම කැලේ ඕක නෙවෙයි ෆිසිකල් කෙමිස්ට්‍රි වල තියෙන ලේසිම පාඩම වායු. මේක තව ලස්සන පාඩමක් තියෙනවා සමතුලිත ස්වභාවය කියලා. අවම වශයෙන් මේ වගේ 100 ගුණයක්වත් තමයි. මේක තේරෙනවද ලංකාවේ ડોක්ටර්ස්ලා අඩු වෙලා ලෙඩ වැඩි වෙන්න හේතුව? හරිනේ? නැත්තර 27 පන්ති වගේ දැන් අදහවස බලන්න ගොඩක් අය දොස්තරලා වගේ පේන්නේ. ඇවිදින්නෙත් නෙමෙයි ගැම්මට ඇවිදින්නේ. ඔව් කියලා හිතෙනවා මට. හරිද? ඇවිල්ලා හන දස වදියක් දෙන ප්‍රශ්න අම්මා මට බයයි දැන් තව ටික දවසකින් වෙලා හිටින්නේ තොම්සන් කසාද බඳලා හිටියේ. කවුද වගේවත් අහනවා කියන ඉන්න වැඩේ පිටි කොම් ප්‍රශ්න අහන්න. පයින් ගන්නේ ඒකට. හරි ආගන්නකො. ඇත්තට අහන ප්‍රශ්න තමයි අම්මෝ. යන්නේ මේ මිනිස්සු කන්න බොන්නෙත් නෑ. පරමාණු වි බල ඉන්නේ ඉතින් බලන්න දෙයක්වත් නෑ. තීනාවෙන් උඹලා කරෙත් ඒ ටිකම තමයි. හරි. කියන මාත් ඒ ටික කරන්නේ නැති එහෙම කරෙත් නෑ හැබැයි. හරි ආගන්නකො. මේකේ තියරි තව ටිකයි තියෙන්නේ. හරිද බලමු කොච්චර බැරිද කියලා ඉස්සෙල්ලා. පෙරලන බහුවර්ණ ප්‍රශ්න කියන ටික. මෙන්න මේ ටික ලබන සතිය කරන් ආවම ඇති. ඊට වඩා කරන්න එපා. නෑ නෑ මේ ලොකු ප්‍රමාණයක් දෙන්නේ නෑ. පිටු අංක යන්න 7ට එක කරන්න. මෙටි මාක් කරගන්න 1 පිටු අංක 7 2 3 ආරම්භයේ සාර්ථකයිද 4 4 5 6 7 8 9 10 11 12 නැත් 12 එපා 12 එපා 13 14 එපා 15 16 17 18 19 20 21 22 23 24 26 එපා 27 28 29 30 31 32 33 34 35 36 37 31
38 39 40 41 45 46 ඉන්නේ තව තියනවාට මේ සතියේ ඇතිනේ ඇති 23 වෙනි එසේ එකක් උනා අර 23 අතහැරලා ආවර පැත්ත එකක් පිටුවංක 4 23 වෙනි එසේ එකක් කරන්න හරි ඔය ටික කරාම ඇති ඔයිට වඩා මොකුත් කරන්න එපා මේ සතියේට ඔය තන පේසුරුත් සෑහෙන තියෙනවා හරි ලබන සතිය ඉරිද වෙද්දි කරගත්තාම ඇති. හරි ආගන්න. මේ නිශ්ශබ්ද වෙන්න. මේ චාලක අනුක සමීකරණ අනුක චාලක සමීකරණය අනුක චාලක සමීකරණය අනුක චාලක සමීකරණය අනුක චාලක සමීකරණය කියලා කියන්නේ අපිට මේ අපි හිව්වනේ වර්ග මධ්‍යන්න ප්‍රවේගයක්. ඔය වර්ග මධ්‍යන්න ප්‍රවේගයත් පීඩණය පරිමාව වගේ දේවල් වලට සම්බන්ධ කරපු තව සමීකරණයක් PV nRT වගේම ගොඩාක් පාවිච්චි වෙන සමීකරණයක් තියෙනවා. ඒකට තමයි අපි කියන්නේ අනුක චාලක සමීකරණය කියලා. මේකේ P කියලා කියන්නේ අර මේ අරකේ පීම තමයි වායුවේ පීඩණය. මේකේ V කියලා කියන්නේ අරකේ වීම තමයි වායුවේ පරිමාව. ඒ කියන්නේ බදුනේ පරිමාව කියන එකමයි. මේකේ N කියන්නේ වායු අණු සංඛ්‍යාව. අපිට N හම්බෙලා තියෙනවනේ අණු සංඛ්‍යාව. C වර්ග බා කියලා කියන්නේ වර්ග මධ්‍යන්න ප්‍රවේගය. මේ එතකොට මොන හරි එක අකුරක් ලිව්වේ නැහැ නේද? M. M අපිට මේ වෙනකම් හුරු වායුවේ ස්කන්ධය. මේ වායු ස්කන්ධ නෙවෙයි. වායු අණුවක ස්කන්ධය. M කියන්නේ එක වායු අණුවක එකක ස්කන්ධය තමයි M කියන්නේ වායු අණුවක ස්කන්ධය M. එතකොට ඔය මේ තියෙන්නේ තව සමීකරණයක්. මේකෙදි අදාළ ව්‍යුත්පන්න ගොඩාක් අපිට ඉස්සරහට දෙනවා. පිටක් ගාලා මේක දාගන්න අනුක චාලක සමීකරණය කියලා පද ටික හඳුනා ගන්න ඩක් ගාලා. PV සමානයි 3න් 1යි MNC වර්ග කියලා පොදු කරලා ඩක් ගාලා පද ටික ලියන්න. P කියන්නේ වායුවේ පීඩනය. V කියන්නේ වායුවේ පරිමාව. රතු පෑනෙන් M කියන්නේ වායු අණුවක ස්කන්ධය. එක අණුවක තමයි ඒ තියෙන්නේ. N කියන්නේ නිල් පෑනෙන් වායු අණු ගණන C වර්ග බා කියලා කියන්නේ වර්ග මධ්‍යන්න ප්‍රවේගය. වර්ග මධ්‍යන්න ප්‍රවේගය. මේක ඇතුලේ මේ වායු ස්කන්ධය කියන එකක් තියෙනවා. හැංගිලා ඉන්නේ.
ඒතර ඔබ දිහා බලලා කියන්න තියනවද කියලා හැංගිලා ඉන්නවා මේකත්. තියනවා. අපිට ඕනම් කියන්න පුළුවන් පොත් මිටියක් තියෙනවා නම් ඒ පොත් මිටියේම මිල කීයද කියලා. පොත් මිටියක මිල කියන්න මොනවයි දැනගන්න ඕන. එක පොතක මිලයි පොත් ගොඩේ ඉන්න පොත් ගාණයි. ඉන්න නෙවෙයි තියෙන. මේ එකක ගාණ මේ අණු ගාණ මේ තියෙන මොකද? සමස්ත වායුවේ ස්කන්ධය කියන එක. මේ සමීකරණයෙන් අපිට ගණන් හදන්න ඉන්නේ කොහෙදවත්. අගන්න මේ සමීකරණයෙන් අපිට ව්‍යුත්පන්න කිරීම සෑහෙන ප්‍රමාණයක් එනවා ඉලෙලට. ඒ සාධනයන් සියල්ල අත්‍යවශ්‍යයි. ස්ට්‍රක්චර් තුන්වෙනි ප්‍රශ්නේම සෑහෙන අහනවා. සාධනයන් සියල්ල අත්‍යවශ්‍යයි. හරි. ස්ට්‍රක්චර් තුන්වෙනි ප්‍රශ්නේ මේකෙන් ප්‍රශ්න අහනවා. පළවෙනි සාධනේ අපි C වර්ග බාට ප්‍රකාශනයක් ගන්න යන්නේ. C වර්ග බා හොයන්න අපිට එක විදියක් තිබුණා මතකද? වායු වල ප්‍රවේග වර්ග කරලා එකතු කරලා ඒ ඉන්න ගානෙන් බෙදලා වර්ගමූලය ගන්නවා. C වර්ග භාග වර්ගමූලය වෙන විදිය. ඒක හරිය අමාරු වෙන්නේ ප්‍රැක්ටිකලි නෑනේ. වායු අණු ගොඩාක් තියෙන පද්ධතියකට වර්ග කර එකතු කරනවා කියන වැඩේ ප්‍රැක්ටිකලි නෑ. ඉතින් ඒ කියන්නේ මේ ළමයි ටිකේ වර්ග මධ්‍යන උස හොයලා දෙන්නේ කොහොමද? එක එකාගේ උස අරගෙන වර්ග කරනවා. එක එකාගේ උස අරගෙන වර්ග කරනවා. ඌ කරන්න බෑනේ. වෙන විදියක් ඇති මොකක් හරි. හරිද? මේ බලමු මොකක් හරි ගේමක් ගහගන්න. මේ ළමයි ඔය වායු ප්‍රශ්න ටික කරන්න ගියාම කොහොම ඉස්සෙල්ලා නෝට් එක කියවන්න. වායු වල නිකාං එකතරේ ගිහිල්ලා අද පෙරලා ගත්ත පළවෙනි ගාන නම් එහෙම හද යන්න බෑ කීයටවත් ඕක. වායු පාඩම කියලා කියන්නේ වෙනම දැහැනකට සම්වැදිලා වගේ කරන්න ඕන වැඩක්. ඔය ෆ්‍යාස් වගේ දිනනවා නම් ඔය ගණන් ටික කරන්න පටන් ගන්න එපා. මේ වායු එකත් එක්ක ජීවත් වෙන්න මේ එහෙම ප්‍රශ්න තියාගෙන ඕක කරන්න බෑ. ඒතර ගෙදර අම්මා තාත්තා අතර මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඉස්සෙල්ලා කියන්නේ මේ දේවල් අවුරුද්දකට කල් දාගන්නයි කියලා. මම අවංකව කියන්නේ. මේ මුකුත්ම ඔළුවේ ප්‍රශ්න තියාගෙන ඔය වගේ ප්‍රශ්න කරන්න බෑ. උතනින් පස්සේ කිසිම පාඩමක් කරන්න බෑ. අම්මා තාත්තා මේකට මාර කියන්නේ තව ටික කලකින් අම්මලා කියලා වැඩන්නේ අපි සල්ලි දුන්නා. මගුල් කියලා වැඩන්නේ. කේතර සල්ලි දෙනවට වඩා දේවල් ටිකක් අම්මලාගෙන් ඕන මේකට. සල්ලි දෙනවා ඒක හොඳයි මාර වටිනවා ඒක. ඊට වඩා දේවල් ටිකක් ඕන. කේතර කාම් වටපිටාවක් තියෙන්න ඕන. සයන්ස් ස්ට්‍රීම් එකේ සබ්ජෙක්ට් එකක් නේ කරන්නේ. මේ අවුරුදු දෙකේ ඔයාගේ ජීවිතෙත් ඔයාගේ ලෙවල් වෙන්න ඕන. අම්මා තාත්තගේ ජීවිතෙත් මාරම් වැඩි කොටසක් ඔයාගේ ලෙවල් වෙන්න ඕන. නැතුව කරන්න බෑ මේක. මේ මිනිසුත් මාර විදියට මං කිව්වේ මං තාම මේ අවුරුදු 6ක් විතර ගිහිල්ලා දවස් 10ක් හරියට නිදාගෙන නැහැ කියලා. සාර්ථකත්වයට කෙටි මාර්ග නැහැ. එතකොට මේකෙදි මෙන්න මෙහෙම ප්‍රශ්න අහන්නේ. මම එකක් අහන්න පුළුවන් ප්‍රශ්නයක් මේ කියන්නේ. වායු අණු එකම වායු වර්ගයකට අණු දෙකක් තියෙනවා. එකම වර්ගයේ O2 කියලා ගන්නකො. ඒක එකකට තියෙනවා ප්‍රවේගය 6යි. අනිත් එකට තියෙනවා ප්‍රවේගය 7යි. ඔය දෙක ගැටෙනවා. ගැටුණයින් පස්සේ මේවට තියෙන පුළුවන් ප්‍රවේග අහලා තියෙනවා උත්තර ටිකක් ඔන්නෝම දීලා. අපි තුමුකෝ 2යි 3යි 3යි 4යි 4යි 5යි 5යි 7යි 9යි 2යි 11යි 3යි වගේ ඒවා අහලා තියෙනවා. හරිද? මම අහන්නේ කියන්නේ මේක කොච්චර අපි කොච්චර ඉගෙනුවත් තව පාට හිතන්න කොච්චර කැලේ ටිකක් මේක හිතන ලේසින් ප්‍රශ්නයක් මම මේ කියන්නේ. පොත අගේ ඉඳන් මුලට පෙරළුවත් ඕකේ තීරියක් අහුවෙන්නේ නැහැ උනාට.
අර වමුගේ තියදී ඉක්මනලා තියෙනවා. වායු අණු දෙකක් ගැටෙනවා. එකම වර්ගයේ වායු අණු දෙකක්. ඒ ගැටෙන අණු දෙක අයින් වෙනවා. එකම අණු දෙකක් ගැටෙනවා. ගැටෙන අණු දෙක අයින් වෙනවා. අයින් වෙද්දී ඒවට තියෙන පුළුවන් ප්‍රවේග ගන්නවා. ඔබට මතකද? තුන්වෙනි උපකල්පනයේ අණුක චාලකවාදය. 7ක් තිබුණ උපකල්පන. ඉවෙ තාම පාඩම් කරන්න කියලා අනන්ත කිව්වා. පළවෙනි එක තමයි විවිධ වේග වලින් විවිධ දිශාවලට සරල රේඛීය සම්පූර්ණ වශයෙන් සසම්භාවී චලිත දක්වනවා කියන එක. දෙවෙනි එක දෘඪ ඝන ලක්ෂාකාරී ස්කන්ධ කියන එක. තුන්වෙනි එක වායු අණු අතරයි අණු බිත්තිය අතරයි සිදුවන සියලු ගැටුම් පූර්ණ වශයෙන් ප්‍රත්‍යස්තයි කියන එක. ඒක තමයි මෙතෙන්ට ඕන. හතරවෙනි එක ගම්්‍යතාව නිරතුරුව මොහොතින් මොහොත වෙනස් වෙනවා. මුළු උත්තරණ චාලක ශක්තිය දිනලද නියත උෂ්ණත්වයකද නියතයක් කියන එක. පස්වෙනි එක වායුවක් තවත් අර වායු අණුක ගැටලා ඇති කරන ගැටුම් මගින් ඇති කරන පීඩනයක් අපි වායුවක පීඩනය කියලා ගන්න නෑ. අණු බිත්තියත් එක්ක ගැටලා ඇති කරන පීඩනය තමයි වායුවක පීඩනය කියලා ගන්න. හයවෙනි එක අණු අතර ආකර්ෂණ බල හෝ අණු අතර විකර්ෂණ බල නෑ කියන එක. හත්වෙනි එක වායු අණුවක් තවත් වායු අණුවක් කැටි ගමන් කරන දුර සමග කල වායු අණුක පරිමාව හෝ වායු අණුවක් අඩංගු වාජනයේ සමස්ත පරිමාව සමග සම්බන්ධ කල වායු අණුක පරිමාව නොසලකා හැරිය යුතු තරම් කුඩා කියන එක. එතකොට ඔක තුන්වෙනි උපකල්පනයේ තිබුණා නේද? ගැටුම් පූර්ණ වශයෙන් ප්‍රත්‍යස්තයි කියලා. ඒකෙන් මෙහෙම ගාණක් දෙන්න පුළුවන් කියලා තුන් හිතකින්වත් හිතන්නේ නැහැ. මේකෙන් දීපු ගාණක්. පූර්ණ වශයෙන් ප්‍රත්‍යස්තයි කියන එකට මම එදා මොකක්ද කියලා කිව්වයි මේ වචනේ තේරුම. චාලක ශක්ති හානියක් වෙන්නේ නැහැ. චාලක ශක්ති හානියක් වෙන්නේ නැත්නම් එකම වර්ගයේ අණුනේ ගැටෙන්නේ. භාගයයි m v1 ගේ වර්ග ධන භාගයයි m v2 ගේ වර්ග තමයි ගැටුමට පෙර චාලක ශක්තිය. මේ මෙයාගේ චාලක ශක්තිය මේ ඊළඟ එකාගේ චාලක ශක්තිය. ගැටුමෙන් පසුත් ඔය අණු වල චාලක ශක්තිය සමාන වෙන්න ඕන. මේකේ භාගය කියන ටික මොනවද? භාගයයි m කියන ටික මොකක් කරනවද? අයින් වෙනවා. ඒ කියන්නේ v1 ගේ වර්ගය ධන v2 ගේ වර්ගය සමානයි v3 ගේ වර්ගය ධන v4 ගේ වර්ගය. මෙන්න මේ සම්බන්ධතාව පෙන්නන උත්තර තමයි හරියන්නේ. මේ වඩ තනියෙන් ඉඳලා හිතන්න කියන තරම මම මේ පෙන්නන්නේ. ඕක හරියන්නේ තමයි හරියන්නේ. 6 වර්ග 36යි. 7 වර්ග 49යි. 36යි 46යි 36යි 49යි 85යි. 9 වර්ග 81යි. 2 වර්ග 4යි. 81යි 4යි 85යි. ඔය දින වාක්‍ය සියලු ගැටුම් පූර්ණ වශයෙන් ප්‍රත්‍යස්තයි. හරිනේ. දැන් ඊ ලෙවල් මොකක්ද කියලා තේරෙනවනේ. මේව වර්ග කරාම 9 වර්ගය 81යි. 2 වර්ගය 4යි. ඒ දෙක එකතුවත් 85යි. මේව වර්ග කරාම එකතු කරාම එන්නේ 85යි. එහෙම වෙන උත්තරයක් තමයි උත්තරය. ඔය කරන්න බලන්න ඔය චූටි මේකක් කිව්වේ. ඔయిత වඩා සෑහෙන අමාරුයි ඔගේ තියෙන MCQ. ඔය මේ පාස් පේපර් එකක්. එන වාට මේ සියලු වැඩ නතර කරලා තනියෙන් නිදහසේ කාමරයකට ගිහිල්ලා මේවා හිතන්න තියෙන්නේ. මේ තමයි ෆිසිකල් වල තියෙන ලේසිම පාඩම. ඔය ෆිසිකල් කෙමිස්ට්‍රි වලින් එරෙන්න ලකුණු කීයක් විතර නේද? ලොකු ගණනක් කියන්නේ 45යි. 45යි. හරි 45ක් වෙනවා කියන්නේ පාට ඒ ටික බැරිුණොත් එන්නේ S එකක්. දැන් තේරුණා ලංකාවේ ලෙඩ්ඩු වැඩියයි කියලා. මොකද හේතුව? ඔයාලා හිතන එක නෙවෙයි ඊළඟ කියන්නේ. මොකද කරන්න ඕන? ජන පන්ති ගාන හැකිතාක් අවම කරන්න රට සේරම තියෙන පේපර්ස් නෙවෙයි. තියෙන වැඩ ටික හරියට සොලිඩ් ඒ වැඩේ ක්වොලිටියට ලස්සනට ඉවර කරන්න. ඒවට අවශ්‍ය කාලය ඒ කාලය දෙන්න.
මේ පාඩමින් ඊළඟ පාඩමට යන්න කලින් ඔය මාක් කරපු ඔක්කොම විෂය ටිකත් මම ඩිස්කස් කරලා යන්නේ. මේවා තනියෙන් හිතන්න පුළුවන් කියලා හිතනවද? පුළුවන් අය 10 දෙනෙක් ඇති පන්ති. එහෙම නැත්නම් ඊයේ 10 දෙනා තමයි පාස් වෙන්නේ. මේ දිස්ත්‍රික්ක වෙනස් කරන්න අපි ඔක්කොම සාකච්ඡා කරලා ඔක්කොම කරපු නිසා තමයි ඔය රිසර්ච් එක දෙන්නේ. කරලා යන්නේ මේක. හරි. මේ අණුක චාලක සමීකරණය දැන් තියෙනවා. දැන් මම තව ටිකකින් මම ඔයාලට බණින්න තැනක් යනවා. මම බණින්නම් තව ටිකකින්. මේ ඊට පස්සේ මේ දැන් මේකයි PV සමාන NRT ඊටුයි ඇසුරෙන් මේ ව්‍යුත්පන්න අද කිරීම තුනක් කරනවා සාධනය. මේ තුනම අහනවා. මේකට කලිනුත් මම එහෙම අහන තැනක් කියලා තියෙනවා. අවකාඩ්‍රෝ නියමයේ සත්‍යාපනය කිරීම එහෙම අහනවා. D සමානයි PM බෙදීම RT කියලා එකක් කිව්ව ඝනත්වය සඳහා ප්‍රකාශනය කර PV සමාන NRT කියලා දාලා n m බෙදීම v කියලා දාලා v උඩට දාලා m යටට දාලා එහෙම හදපු එක ක්‍රමයක් ඇති. ඒව අහනවා. මතක නැත්තම් කමන්නේ ෂෝක් ඔයා. මේ ඒ කියන්නේ ඒව මේ ආයි මතක් කර කර විභාගෙ දින්න බෑ. ඇයි? ව්‍යුත්පන්න කිරීමුත් එතෙන් දිගෙන් හිතන්න යනවනම් ඕගනික් වල යාන්ත්‍රණ වගේ එතෙන් දිගෙන් හිතන්න යනවනම් පේපරේ දෙන කෙනා ඒව ඔළුවෙන් ඒ වගේ වෙලාව අත්හැරලා පේපරේ හදන්න. ඒ වෙලාවේ ළමයින්ට තප්පර ගානේ ලියන්න පුළුවන් කියලා හිතලා. ඊතරදී ප්‍රැක්ටිස් කරලායි කියලා හිතලා තමයි පේපරේ හදන්නේ. ඒවට වෙලාව හිතන්න වෙලාව දෙන්නේ එයා. සියලු ව්‍යුත්පන්නයන් සියලු යාන්ත්‍රණ ඒවට වෙලාව පේපර් වල තියන්නේ. ඒවා අසීමාන්තික ප්‍රැක්ටිස් එකක් ඔයාලට තියෙන්න ඕන. වෙන කිසිම දෙයක් කරන්න ගමන් හේලුල කරන්න එපා. හරි. මෙන්න ඊළඟ කතාව මේකෙදි මේ අපෙන් අහනවා අණුක චාලක සමීකරණයයි පරිපූර්ණ වායු සමීකරණයයි කියන දෙන්න ඇසුරෙන් මොකක් හදන්නද? C වර්ග බව සඳහා ප්‍රකාශනයක් ව්‍යුත්පන්න කරන්න. මේ ව්‍යුත්පන්න තනියෙන් කරන්න වෙනවා. මෙන්න පළවෙනි එක PV සමාන NRT පරිපූර්ණ වායු සමීකරණය. මෙන්න දෙවෙනි එක අණුක චාලක සමීකරණය PV සමානයි 3න් 1යි MnC වර්ග භාග. මේක දෙවෙනි සමීකරණය. මේක මං හිතන්නේ left hand side සමානයි. මේ පැත්ත සමාන නිසා කියලා ලියුවේ. මොකක් වෙන්න ඕනේද එතකොට? RHS තුත් සමාන වෙන්න ඕන. එතකොට එනවා NRT සමානයි 3න් 1යි MnC වර්ග භාග. n කියන්නේ වායුවේ ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධය. R තුයි T තුයි මට කවුරු හරි හිතලා කියන මෙන්න මේ දෙකට ලියන්න අකුරක්. මේ බෝඩ් එකේ තියෙනවා. නෑ මම වචන නෙමෙයි අහන්නේ අකුරක්. තනි අකුරකින් ඕක ලියන්න පුළුවන්. මේකනේ තුව කැලේ හිතන්නේ તો ඉතින් මම කොහොම කරන්නද? ඇයි මේ ගත්තේ වායුවේ ස්කන්ධය. වෙනද අපි m කියලා ලියන එක නෙමෙයි ලියුවේ. වෙනද අපි ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධය ලියන්නේ m. දැන් m ලියන්න බෑ. m වලට වෙන අර්ථකථනයක් මෙතන දීලා තියෙනවා. එක අණුවක ස්කන්ධය. එකක ස්කන්ධේ මේකෙන් ගුණ කරාම එන්නේ ඔක්කොගෙම ස්කන්ධය. ඒක w. මේක ඔයාලට අමතක වෙයි කියලා හිතලා මම මෙතන ලියලා තියන්නම්. වායුවේ ස්කන්ධය තමයි ඒ ගත්තේ. ජූඩි ලියන්නේ දැන් හොඳේ. මෙතන ලියන්න බෑනේ. මේ එතකොට ඕකේ ඔයාලට තේරෙනවද w to w මොනවා වෙනවද? කැපෙනවා. w w කැපෙනවා. මේ තුනත් මෙහාට ආවම එතකොටනේ 3යි RT බෙදීමේ. මෙන්න ළමයි ප්‍රකාශනයක් මෙයා මේ කෙමිස්ට්‍රි බිසිනස් දෙකටම ඕන. ප්‍රකාශනයක් ව්‍යුත්පන්න වෙනවා C වර්ග බා සමානයි
3ක් RT බෙදීම M. ඔන්න ඕකෙන් නම් ගණන් අහනවා අපිට. වර්ග මධ්‍යන ප්‍රවේගය සඳහා සමීකරණය ඔය දෙන්නේ. ව්‍යුත්පන්නයක් අහනවා. ඒතකොට අරක ව්‍යුත්පන්න කිරීමෙන් තොරව ගන්න පුළුවන්ද? ඕන තැනකට ගන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ව්‍යුත්පන්නය වෙනම ඕන තරම් ප්‍රශ්න වලට අහනවා. ඒ නිසා ව්‍යුත්පන්නයක් දැනගෙන ඉන්න ඕන. ගානකට ව්‍යුත්පන්නය අහලා නැතුව වර්ග මධ්‍යන ප්‍රවේගය අහලා තියෙනවා නම් ඒත් ඍජුව ගන්න පුළුවන් සමීකරණයක්. හරි. අනුක චාලක සමීකරණය සහ පරිපූර්ණ වායු සමීකරණය ඇසුරෙන් අනුක චාලක සමීකරණය සහ පරිපූර්ණ වායු සමීකරණය ඇසුරෙන් අනුක චාලක සමීකරණය සහ පරිපූර්ණ වායු සමීකරණය ඇසුරෙන් C වර්ග බා සඳහා ප්‍රකාශනයක් වත්පන්න කිරීම C වර්ග බා සඳහා ප්‍රකාශනයක් වත්පන්න කිරීම සාධනය අත්‍යවශ්‍යයි ළමයි හොඳේ. ඕක සෑහෙන්න අහනවා. ප්‍රකාශනයක් වත්පන්න කිරීම මේ ව්‍යුත්පන්න හිටි ගිහින් එක තැනකට අරන් තියා ගන්න. මේ මෙතනින් පටන් ගන්න. මේවා බල බල ලියන්න එපා. එක සැරයක් බලලා C බුද්ධියට මින් ඔළුවට ගන්න. ලේලි වල කරගෙන යන්න. ඕක දිහා බලාගෙන කියන්න මට මේ බෝඩ් එකේ තියෙන ටික දිහා බලාගෙන කියන්න මුළු බෝඩ් දෙකම දිහා බලාගෙන C වර්ග බාර රඳා පවතින සාධක කීයක් තියෙනවද? C වර්ග බා කියන එක රඳා පවතින සාධක කීයක් තියෙනවද? අතන තියෙනවා හොඳට අහන් ඉන්න මේවා R මත රඳා පවතිනවද C වර්ග බා? දෙයකට ඌ කියපු ළමයිට නම් තුන මතත් රඳා පවතින්න ඕන. ඒ R කියන්නේ ඉලක්කමක්. තුන කියන්නේ ඉලක්කමක් නෙවෙයි. R කියන්නේ නියතයක්. 8.3114. ඒක නියතයක්. මේකත් නියතයක් නෙවෙයි. මේක මත නියත මත රඳා පවතින්නේ ඕවා. ඒ නියත නේවා. මේ දෙන්න මත රඳා පවතිනවා. දෙන්නයි. 3යි 4යි 5යි 6යි දැන් නැත්තම් 5යිද 4යිද 3යිද 2යිද දැන් රඳා පවතින්නේ නැද්ද? එහෙම තමයි. දෙකයි. අනකට ෆිසික්ස් වලදී
මතක් වෙන එකක්. ෆිසික්ස් වලදී ඕක පොඩ්ඩක් උගන්වනවා. C වර්ග වගේ ඒවට මොනවම හරි එකකදී එයා රඳාපවතින සාධක කියන එක හොයන්න මෙයා රඳාපවතින සාධක හොයන්න මේ වගේ සමීකරණ පාවිච්චි කරන්න බෑ. ඇයි හොයන්න බැරි? පීඩනය සහ පරිමාව එකිනෙක රඳාපවතින ඒවා. පීඩනය වෙනස් කරාම C වර්ග පාට අමතරව වීත් වෙනස් වෙනවා. එතකොට මේ වීත් වෙනස් වෙන නිසා කෙනෙක්ට හරියටම කියන්න බෑ. එතකොට C වර්ග පාට වෙනස් වුනේ පීඩනය වෙනස් කරන නිසාමද කියලා කියන්න බෑ. ඒ පරිමාවත් වෙනස් වෙලා තමයි C වර්ග පාට වෙනස් වෙන්නේ. එකක් අනෙක මත රඳාපවතින මේවත් එක්ක පුරෝකතන වලට යන්න එපා කියලා ෆිසික්ස් වල උගන්වලා තියෙන්න ඕන. මේක ගත්තම මම උෂ්ණත්වය වැඩි කරනවා. උෂ්ණත්වය වැඩි කරාම මෞලික ස්කන්ධ වෙනස් වෙනවද? එහෙනම් ඉතින් O2 වලට මෞලික ස්කන්ධ පහක් කියන්නේ මාරතෝගයක් අර්ථ දක්වනවා. මේ උෂ්ණත්වය මේක මේ උෂ්ණත්වය මේක මොන උෂ්ණත්වයද O2 32යිනේ. මොන උෂ්ණත්වයද N2 28යිනේ. ඒ උෂ්ණත්වය වෙනස් කරා කියලා මේක වෙනස් වෙන්නේ නැහැ. මෞලික ස්කන්ධ වෙනස් වුණා කියලා උෂ්ණත්වය තියෙම වෙනස් වෙන්නේ නැහැ. එක එක වායු මේකේ තියෙනවා. හැබැයි මේ උෂ්ණත්වය තමයි තියෙන්නේ. මේව මත රඳාපවතින්නේ නැහැ. ඒක නිසා මේ සමීකරණයෙන් විතරයි අපිට රඳාපවතින සාධක කියන්න පුළුවන් වෙන්නේ. මේ සමීකරණ පීඩන පරිමාපද ඉතුරු නොවුනේ මේක ඒව මත රඳාපවතින්නේ නැහැ මේවා. C වර්ග පාර රඳාපවතින මූලික සාධක තියෙන දෙකයි. එකක් උෂ්ණත්වය අනිත් එක මෞලික ස්කන්ධය. MCQ point. මේක මත රඳාපවතින්නේ නැහැ හොඳේ. ඒව අහන ඕන තරම්. ෆිසික්ස් වලටත් අහනවා. C වර්ග පාර උෂ්ණත්වය සහ මෞලික ස්කන්ධය මත පමණක් රඳාපවතී. MCQ point C වර්ග බා උෂ්ණත්වය සහ මෞලික ස්කන්ධය මත පමණක් රඳාපවතී. උෂ්ණත්වය සහ මෞලික ස්කන්ධය මත පමණක් රඳාපවතී. මේක නෙමෙයි. මම දීපු වාක්‍ය හරියද? මම දීපු වාක්‍ය උෂ්ණත්වයද නිරපේක්ෂ උෂ්ණත්වයද? ඒ ළමයි උෂ්ණත්වයද නිරපේක්ෂ උෂ්ණත්වයද? මම දීපු වාක්‍ය හරියි. හරියටම හරි. රඳාපවතිනවා කියලා කිව්වම ඉතින් ඒක ඉතින් උෂ්ණත්වය මත රඳාපවතිනවායි කියන එක රඳාපවතින කියන එක උෂ්ණත්වය බලපානවා කියන එක. ඒකට නිරපේක්ෂ කියන වචන දෙන්න ඕනේ නැහැ. සිංහල තේරුම් ගන්න. ප්‍රශ්න ඔය ඒ වගේ තනි වචන වලින් වරද්දනවා. ඒකට රඳාපවතින කිව්වම ඔබ හිතනවා මේක නිරපේක්ෂ නෑනේ. තා වාක්‍යයක් දෙනවා. C වර්ග බා උෂ්ණත්වයට අනුලෝමව සමානුපාතික වේ. ඒක වැරදි. හේතුව මෙතන සෙල්සියස් උෂ්ණත්වය තිබුණොත් අනුලෝම සමානුපාතික වෙන්නේ නැහැ නේ. අනුලෝම සමානුපාතික වෙන්නේ මොන උෂ්ණත්වයටද? නිරපේක්ෂ උෂ්ණත්වයට. රඳාපවතී කිව්වම එහෙම අවුලක් නෑ ඉතින්. උෂ්ණත්වය වැඩි වෙද්දී වැඩි වෙනවා. ඒක හරියි. අනුලෝම සමානුපාතික වෙන්නේ නිරපේක්ෂ උෂ්ණත්වයට. ඒක තමයි ඊළඟ එක. C වර්ග පහ නිරපේක්ෂ උෂ්ණත්වයට අනුලෝමව සමානුපාතික වේ. C වර්ග පහ නිරපේක්ෂ උෂ්ණත්වයට අනුලෝමව සමානුපාතික වේ. එතකොට මේ මෞලික ස්කන්ධර කොහොම සමානුපාතික වෙන්න ඕනද? ප්‍රතිලෝමව පල්ලෙහානේ තියෙන්නේ. C වර්ග පහ මෞලික ස්කන්ධයට ප්‍රතිලෝමව සමානුපාතික වේ. මෞලික ස්කන්ධයට ප්‍රතිලෝමව සමානුපාතික වේ. හරි. ඊළඟ වැඩේ
දැන් අපෙන් අහන එකක් තියෙනම පුතේ. ඒ තමයි ඔයාට මතකද මං කිව්වේ මට බයින් එකක් තියෙනවා කියලා? ඇවෝගාඩ්‍රෝ නියමය සත්‍යාපනය කිරීම. අන්න එක මතක නැත්නම් බණින්න. ඒ ඇවෝගාඩ්‍රෝ නියමය දැන් පෙරලා හොයනවා. ඇවෝගාඩ්‍රෝ නියමය සත්‍යාපනය කිරීම මොකෙන් පටන් අරගෙනද කරේ? P = nRT වලින්. D = Pm බෙදීම RT ගේ ව්‍යුත්පන්නය මොකෙන්ද පටන් ගත්තේ? P = nRT වලින්. ඒ වගේ ඕනම ව්‍යුත්පන්නයක් මොකෙන් පටන් අරගෙන කරන්න පුළුවන් වෙන්නත් ඕන ආට. පේපර් වල ප්‍රශ්න දෙනවා. මම කොහොමද දෙන ප්‍රශ්න? චාලකණුක සමීකරණය භාවිතයෙන් ඇවෝගාඩ්‍රෝ නියමය සත්‍යාපනය කරන්න. D = Pm බෙදීම RT සත්‍යාපනය කරන්න. ඒවා සාමාන්‍යයෙන් කරේ මොනවා පාවිච්චි කරලාද? P = nRT පාවිච්චි කරලා. මුගෙන් පටන් අරන් කාට ගියොත් එතෙන්දම වැඩි කොට දාන්න පුළුවන්. මුගෙන් P = nRT හදා ගන්න පුළුවන් වුණොත් මෙයාගේ P = nRT හදා ගන්න පුළුවන් වුණොත් ඔය ඕන එකක් කරන්න පුළුවන් නෑ. ඉතින් එතකොට P = nRT තියෙනවා. ඒක පාවිච්චි කරලා ඔයාලට ඊට වඩා ටික කරන්න පුළුවන්. මුගෙන් P = nRT හදාන්න පුළුවන් නේ. ඒවා C වර්ග පාට දාන්න එකක් දන්නවා. ඔය C වර්ග පාට දාන්න එකක් දන්නවා. PV = 3න් 1යි MNC වර්ග බා C වර්ග බා කියලා කියන්නේ 3යි RT බෙදීම M නිසා PV සමානයි MN කියන්නේ මොකද? W වතාව C වර්ග බා කියන්නේ 3යි RT බෙදීම M. මේ තුනට මේ තුන කැපෙනවා. W බෙදීම M කියන්නේ දැන් මේ ලිව්වා අර පැත්තෙත් ලිව්වා. W බෙදීම M කියන්නේ N. දෙක ගත්තා කියන්නේ උතනින් පස්සේ වාට ඕන නම් D = Pm බෙදීම RT ව්‍යුත්පන්න කරන්න පුළුවන්. ඇවෝගාඩ්‍රෝ නියමය සත්‍යාපනය කරන්න පුළුවන්. දැන් එතකොට ඇවෝගාඩ්‍රෝ නියමය සත්‍යාපනය කරන වැඩේ ඔහෙට මතක නැත්තම් ගණන් හදන බැරි වෙන එක පැත්තකින් තියනකො හිතන්න මුලේ නෑ කියලා කියන්න පුළුවන් නේ. හරිද? දැන් අරකට වා මොකද්ද වාට දෙන්න තියෙන කතාව? අම්මලා පන්තියේ වන්නේ සති 3කට කලින් උගන්වපු ඇවෝගාඩ්‍රෝ නියමයේ පොතේ තියෙන එකවත් ලියන්න බැරි වෙන්නද? අම්මා පන්ති යුවේ ඒකටද? වෙන මුකුත් ඕනේ නැහැ. ඒකහන් හිතන්න. මුකුත්ම කියන්නේ නේ මම මේ ගානක් හදන නෙවෙයි. පොතේ දීපු එක ආයෙ ලියන්න කියලා කියන්නේ. තීම් බැරනම් මම ඒ ලෙවල් කරන්නේ. මොකද්ද මේ කරන එකේ තේරුම? පොතේ දීපු එක ලියන්න පුළුවන් ඉන්න එපා වෙන මුකුත් එපා. මං හිතනවා පුළුවන් කියලා. දැන් ආයි හරිය මේ පෙරලන්න බෑ. දවා මෙතනින් ඇවෝගාඩ්‍රෝ සත්‍යාපනය කරලා ඕන මට ආයි පෙරලන්න බෑ. හරිද? මම දෙන්නම් බලන් ඉන්න පොත් පෙරලන්න බෑ. හරිද? ඔයා දැන් ලියපු පොතේ පිටු ඉවර නම් ඊළඟ පිටුවට පෙරලා ගන්නකො. ඊළඟ පිටුව විතරයි. ඉස්සරහට පෙරලෙන්න හොඳේ මේ අනුකචාලක සමීකරණය ආධාරයෙන්
ඇවගාඩ්‍රෝ නියමයේ සත්‍යාපනය කරන්න. මේක ප්‍රශ්නයක් කොතනමයි ඔය ලියන්න තැන ලියන්න ඕන. මේ නෝට් එකේ කොටසක් මේ දෙන්නේ. අනුක චාලක සමීකරණයේ ආධාරයෙන් ඇවගාඩ්‍රෝ නියමයේ සත්‍යාපනය කරන්න. දැන් මම කරන්න දෙන්නේ. අඩුම ගානේ කිය අන්තිමට පෙන්වන්න තිබුණේ මොකද්ද කියලාවත් මතකේ? NN සමාන NB කියලා එකක් තිබුණේ. දැන් මතක නැහැනේ. දැන් මගේ වෙලාව අපරාධේ තුපිට. බලන්න ගිහිල්ලා එහා පැත්ත මම කරන්නේ උදේට නිකන් විතරයි. ඔහේ බලන්න ඒ මතකය සුපිරියට කරලා දාන්න. මතක නැත්නම් ඉතින් මොකද්ද කරන්නේ? අර ඇවගාඩ්‍රෝ නියමයේ සත්‍යාපනය කරපු තැන බලලාවිලා දැන් ඉක්මනට කරන්න අර ටික කරලා එතනින් පස්සේ PV සමාන NRT දාගෙන කරලා ඉවර කරන්න. A type B type වෙන වෙනම PV සමාන NRT දාන්න තිබ්බේ. ඒක කියන්නේ දැන් බොරුවට මතකයි කියලා පෙන්වන්න එපා. මතක නැත්තම් බලලා වරෙන්. දැන් ඊට පස්සේ තියෙන ප්‍රශ්නේ ඇවගාඩ්‍රෝ නියම කරාද කියලාත් මතක නැහැ. මේකේ ප්‍රශ්නේ. ඒ මොකක්ද? පාරේම යන්න එපා හොඳේ. තනකොළ ගස් කියලා කයියපු තොපිය. හිතුවා කියලා කරන්න දෙයක්වත් නැහැ නේද? සමහර මුලින් ඇවගාඩ්‍රෝ නියම සත්‍යාපනය කළා ඊට පස්සේ අර ටික ලියා. තීරින්නේ නැහැ උඹලා නම්. පිස්සුද බං? හරි. ඊළඟට මාතෘකාව අනුක චාලක සමීකරණය සහ පරිපූර්ණ මාර්ග සමීකරණය ඇසුරෙන් අනුක චාලක සමීකරණය සහ පරිපූර්ණ මාර්ග සමීකරණය ඇසුරෙන් අනුක චාලක සමීකරණය සහ පරිපූර්ණ මාර්ග සමීකරණය ඇසුරෙන් වායු අණුවක මධ්‍යන චාලක ශක්තිය සඳහා වායු අණුවක මධ්‍යන චාලක ශක්තිය සඳහා ප්‍රකාශනයක් වත්පන්න කිරීම වායු අණුවක මධ්‍යන චාලක ශක්තිය සඳහා ප්‍රකාශනයක් වත්පන්න කිරීම ප්‍රකාශනයක් ව්‍යුත්පන්න කිරීම හරි ආගන් මේ ඊළඟ සාධනය අත්‍යවශ්‍යයි හරි දැන් මේකෙදී NRT සමානයි 3.1 MNC වර්ග බා දැන් මම මොකද්ද ගන්න ඕන වායු අණුවක මධ්‍යන චාලක ශක්තිය E නම් අණුවක මධ්‍යන චාලක ශක්තිය ගන්න පුළුවන් නේද මෙන්න මේ ප්‍රකාශනය මම හදාගත්තොත් භාගයයි MV වර්ග කියන්නේ චාලක ශක්තියනේ වායු අණු වල තියෙන මධ්‍යන ප්‍රවේගනේ එතන මධ්‍යන ප්‍රවේගී වර්ගයක් ගත්තා නම් මේ තියෙන්නේ වායු අණුවක මධ්‍යන චාලක ශක්තිය M කියන්නේ අණුවක ස්කන්ධය මම මෙන්න මේ පද ටික හදාගත්තා නම් හරි. ඒ ටික නිකන් අර පැත්තේ තියෙනවුත් වගේනේ. M තියෙනවා, C වර්ග බාද තියෙනවා. තව පොඩ්ඩක් වෙනස් කරගත්තා නම් හරිනේ. මෙයාගේ. මට හදන්න ඕන එකේ මේ N කෙනෙක් නැහැ. මට හදන්න ඕන එකේ N කෙනෙක් නැහැ. N අයින් කරගන්න ඕන. මේකෙන් අයින් කරගන්න විදියක් කියන්නේ. ඔයා දැන් ඇවගාඩ්‍රෝ නියම ලියද්දී මෙයාට එක ප්‍රකාශනයක් ලිව්වා N බෙදීම L
RT සමානයි මම මේ තුනේ ඉලක්කම් මෙහාට ගුණ කරනවා MNC වර්ග බාහ n කැපිලා යනවා n කැපිලා ගියාට පස්සේ 3යි r බෙදීම l වතාවක් t සමානයි mc වර්ග බාහ මට එක්කර mc වර්ග බාහත් ආවා තව පොඩ්ඩක් හරිය මෙහි කරගත්තා නම් හදන්න තිබුණා. භාගයක් දාගත්තා නම් හරිනේ. එහෙනම් මේ පැත්ත භාගයෙන් ಗುಣ කරා. මේ පැත්තත් මොකක් වෙන්න ඕනද එහෙනම්? භාගයෙන් ಗುಣ කරන්න ඕන. මේ තියෙන්නේ මොකද්ද? වායු අණුවක මධ්‍යන චාලක ශක්තිය. ඉතින් E. 2න් 3යි. 2න් 3යි. R කියන්නේ සාර්වත්‍ර වායු නියතය. L කියන්නේ අවගාඩ්‍රෝ නියතය. මේ නියත දෙකක් බෙදලා තියෙන්නේ. නියතයක් නියතයකින් බෙදුවට පස්සේ එන්නේ නියතයක්. ඒකට අපි කියනවා බෝල්ස්මාන් නියතය කියලා. බෝල්ස්මාන් නියතය. ඊගේ ඔයා දැනගෙන ඉන්න ඕනේ. මොකද ඒකෙන් ගණන් කිසිම එකක් අහන්නේ. E සමානයි 2න් 3යි KT ඇහුවත් ඒක දෙනවා. මේකෙදි E කියන්නේ වායු අණුවක මධ්‍යන චාලක ශක්තිය. K කියන්නේ බෝල්ස්මාන් නියතය. කිසිම සාධකයක් මත නදාපොතේ නැති කෙනෙක්. බෝල්ස්මාන් නියතය. T කියන්නේ නිරපේක්ෂ උෂ්ණත්වය. T කියන්නේ නිරපේක්ෂ උෂ්ණත්වය. හරි. මෙතනින් පටන් ගන්න. මෙතනින් මේක. एक बाइक तो भी थी बाइक अभी गाड़ी आज मारे हैंड जने දැන් මේකත් මොකක්ද වෙනව වායු අණුවක මධ්‍යන චාලක ශක්තිය රඳා පවතින්නේ උෂ්ණත්වය මත. ඒක නිරපේක්ෂ උෂ්ණත්වයට අනුලෝමව සමානුපාතිකයි. MCQ point. වායු අණුවක මධ්‍යන චාලක ශක්තිය වායු අණුවක මධ්‍යන චාලක ශක්තිය උෂ්ණත්වය මත පමණක් රඳාපවතී. උෂ්ණත්වය මත පමණක් රඳාපවතී. එය නිරපේක්ෂ උෂ්ණත්වයට
එය নিরপেක්ෂ උෂ්ණත්වයට අනුලෝමව සමානුපාතික වේ. අනුලෝමව සමානුපාතික වේ. මාතෘකාව වායු අණු මවුලයක මධ්‍යන චාලක ශක්තිය සඳහා ප්‍රකාශනයක් උත්පන්න කිරීම. වායු අණු මවුලයක මධ්‍යන චාලක ශක්තිය සඳහා ප්‍රකාශනයක් උත්පන්න කිරීම. වායු අණු මවුලයක මධ්‍යන චාලක ශක්තිය සඳහා ප්‍රකාශනයක් ව්‍යුත්පන්න කිරීම. තවා හිතනවා එකක ගාන දන්නවා. අර එක මවුලයක ගාන අර දෙකක ගාන ඒ වගේ දෙගුණයයි ශක්තිය එකතු කරන්න පුළුවන් නේ. දිශයක්නේ. තුනක ගාන ඒ වගේ තුනක් එකතු කරන්න තියෙන්නේ. මවුලයක ගාන මවුලයක් කියන්නේ කොච්චරද? ඇහෙන්නේ මට. ඇවගාඩ්‍රෝ සංඛ්‍යාවක්. එහෙනම් මට වායු අණු මවුලයක මධ්‍යන චාලක ශක්තිය E' නම් මේ තියෙන්නේ වායු අණු මවුලයක මධ්‍යන චාලක ශක්තිය. ඒකේ E' නම් E' කියන කෙනා එනවා E වතාවක් මොකද්ද? ඇවගාඩ්‍රෝ නියතය. හරිනේ. මේ එකක ගාන මේ වායු ලස්සන අකුරු වලින් ලියන්නේ ඒක. ඉන්න අකුරු ලස්සනට ලියන්න මේ සිංහල මන් තියන්නේ නෙවෙයි තෝ ලියපන් ඉන්නේ. වායු අණුවක මධ්‍යන චාලක ශක්තිය. මේ තියෙන ඇවගාඩ්‍රෝ නියතය. තරම් කතා කරන්නේ උඩ E' සමාන වෙනවා E කියන්නේ ළමයි 2න් 3යි KD. E' කියන කෙනා සමාන වෙනවා K කියන්නේ R බෙදීම L කියලානේ කිව්වේ. මේල් කැපෙනවා. අන්න මට E' සඳහා ප්‍රකාශනයක් කියනවා. 2න් 3යි RT. ලියගන්න. හරි. මම කරන්න වැඩි ඉවර වෙන්න ඕනේ දැන්. හරි. දැන් ඒ වරඳා පවතින්නේ කවුරුමද? උෂ්ණත්වය මත. ඒකත් නිරපේක්ෂ උෂ්ණත්වයට අනුලෝමව සමානුපාතිකයි. MCQ point. වායු අණු මවුලයක මධ්‍යන චාලක ශක්තියද වායු අණු මවුලයක මධ්‍යන චාලක ශක්තියද උෂ්ණත්වයේ මත පමණක් නදා පවතින අතර
උෂ්ණත්වය මත පමණක් රඳා පවතින අතර ඒ නිරපේක්ෂ උෂ්ණත්වයට අනුලෝමව සමානුපාතික වේ. එය නිරපේක්ෂ උෂ්ණත්වයට අනුලෝමව සමානුපාතික වේ. හරි.